හසයෝ අන්‍යෝන් හෂිම්නිකා අන්‍යෝන් කියන එක. චොම්චිම් චොන්යෝ. මාට් එකේ ඉඳලා නානුව දරුවනේ අන්‍යෝන් හසයෝ කියලා හංගුකහක් වුණ එක සාධනෙ පිළිගන්නවා. අදත් අපි වැඩි කතා නැතුව පාඩමට යමු. 1 සහ 2 පාඩම් වලට අදාළ මුන්න කොටස්. මුන්න කියන්නේ සංස්කෘතික කොටස්. ඉතින් පළවෙනි පාඩමට අදාළ මුන්න කොටස අපි බලමු. හංගුගි ඉන්සයේචෝ කොරියාවේ ආචාර කරන ආකාරය පිළිබඳව චාරිත්‍ර වාරිත්‍ර කියන එකයි මෙහි අදහස. පළවෙනි ඡේද කොටස අපි කියවලා බලමු. හංගුගේ සෝනන් සන්දේ තරා ඉන්සහනන් පන්සිකි තරම් නිදා. ඒ කියන්නේ හංගුගේ සෝනන් කියන්නේ කොරියාවේ ඉඳලා සන්දේ තරා ඉදිරියේ ඉන්න පුද්ගලයාට ඉන්සහනන් ආචාර කරන පන්සිකි තරම් නිදා ක්‍රම වේදය වෙනස්. තරම් නිදා කියන්නේ වෙනස් කියන අදහස. ඊට පස්සේ කියනවා චසින් පොදා නයිගා මන්ගොනා ජීවිගා නොප්පන් සරම් මේගේ නන් අන්‍යෝන් හසයෝ තෝනන් අන්‍යෝන් හෂිම්නිකා රගෝ මර්හාමියෝ කෝගේර සුකිගොනා හොරිර කුප්පියෝ ඉන්සහම්නිදා. ඒ කියන්නේ මිනිසුන්ට ආචාර කිරීමේදී තමන්ට වඩා වයසින් වැඩි පුද්ගලයන්ට හෝ තමාගේ තනතුරට වඩා උසස් පුද්ගලයන්ට ආචාර කිරීමේදී අන්‍යෝන් හසයෝ තෝනන් කියන්නේ තවද අන්‍යෝන් හෂිම්නිකා කියලා රගෝ කියන්නේ කියලා මල්හාමියෝ කතා කරන වගේම පොගේරල් සුකිගොනා හිස පහත් කරන වීමත් සහ හොරිරල් කුප්පියෝ හොරිල කුප්පියෝ කියන හොරි කියනවා කොන්දට කුප්පියෝ කියනවා කොන්ද නමනට හොරිල කුප්පියෝ කියන්නේ කොන්ද නමලා ඉන්සහම්නිදා කියන්නේ ආචාර කරනවා. ඊට පස්සේ හැඳින්වීම කරනවා කොගේරල් සුකිගොනා හොරිරල් කුප්පිනන් ගොසන් සන්දේ පංගේ තේහාන් චොංකියොන්ගල් නතනෙනන් ජේස චෝයිම්නිදා. මොකද්ද මේ කියන්නේ? කොගේරල් සුකිගොනා හිස නැමීම හෝ හොරිරල් කුප්පිනන් ගොසන් ඒ කියන්නේ කොන්ද පහත් කරන එක. සන්දේ පංගේ තේහාන් කියන්නේ අපිට ඉදිරියේ ඉන්න පුද්ගලයාට චොංකියොන්ගල් නතනෙනන් ගෞරවය දක්වන චොංකියොන්ගල් කියන්නේ ගෞරවය දක්වන දනවන චේස චෝයිම්නිදා රංගපෑමක් රංග දැක්වීමක් අභිනයක් කියලා තමයි මේ කට්ටිය කියන්නේ. ඉතුරු කොටස බලමු අපි. අන්පියොන්ගල් චසින් පොදා නයික ඔරිගොනා චින්හන් සරම් ඒගේනන් අන්‍යෝන් ඉරාගෝ මල්හාමියෝ හන්සොනල් කාපියොක්කේ තොල්ගොනා හන්දරෝ පාංගා උමල් නතනෙම්නිදා. තේරුම බලමු. හන්පියොන් කියන්නේ එක අතකින් චසින් පොදා නයිගා ඔරිගොනා තමන්ට වඩා වයසින් අඩු හෝ චින්හන් සරම් මේගේන තමාට හිතවත් වූ චින්හන් කියන්නේ හිතවත් සරම් මේගේන මිනිසුන්ට පන්මල් වලින් කියනවා අන්‍යෝන් කියලා සුබ දවසක් කියන එකට. ඉරාගෝ කියන්නේ යනුවෙන් මල්හාමියෝ කතා කරන අතර හන්සොනල් එක අතක් කාපියොක්ගේ තල්ගොනා එක අතක් නිදහසේ එසවීම හෝ හන්දරෝ කියන්නේ නිදහසේ අත වැනීමක් අනිත් එක්කනට ආචාර කිරීමක් විදියට පන්ගවමල් නතනෙම්නිදා ආචාර කිරීම දැනවීම ස්තුති පූරකත්වය ප්‍රකාශ කිරීම එහි තේරුමයි. ඉතිරි කොටස කියවලා බලමු. අන්‍යෝන් හසයෝ අන්‍යෝන් හෂිම්නිකා අන්‍යෝන් ඉන්සහනන් ශිගානේ සංගවාන් ඔප්ෂි ආචිම් චොම්ෂිම් චොන්යෝ ඔංචේ දංචි සායන් හල්සේ ඉසිම්නිදා. මොකද්ද මේ කියන්නේ? අන්‍යෝන් හසයෝ කියන්නේ සුබ දවසක්. අන්‍යෝන් හෂිම්නිකා කියන්නේ සුබ දවසක්. අන්‍යෝන් කියන්නේ සුබ දවසක්. හැබැයි මේක පාවිච්චි කරන අවස්ථාව අනුව වෙනස් වුණත් ඒ වගේම අන්‍යෝන් හසයෝ අන්‍යෝන් හෂිම්නිකා අන්‍යෝන් කියන එක භාවිතා කිරීමට ආචිම් චොම්චිම් චොන්යෝ උදේ දහවල් රාත්‍රියේ ඔංජේ දංජි සායන් හල්සිසිමින්ද ඕනම අවස්ථාවක භාවිතා කළ හැකි. අවසාන කොටසට අපි යනවා. අපි කියවල බලමු. කොන්චොගින් සංවං එසෝනන් ජුරෝ අක්සුරල් හාමියෝ ඉන්සහම්නිදා තමන් චසින් පොදා නයික වොල්ෂින් මන්ගොනා
ජීවිකා නොපන සරම්මයගේ ඉන්සහල්තේනන් වෙන්සනරෝ ඔරන් පරිනා ඔරන් සොනල් පාචිකෝ අක්සුරල් හනුන් ගොෂි ඒයිම්නිද. අපි මේක තේරුම් බලමු. කොන්චොගින් කියන්නේ පොදු සංවාංග සොනන් කියන්නේ අවස්ථාවල ජුරෝ නිතරම අක්සුරල් හාමියෝ අතරත දෙන ගමන් ඉන්සහම්නිදා ආචාර කරනවා. තමන් නමුත් ජසින් පොදා තමන්ට වඩා නායික කියන්නේ වයස වොල්ෂින් වඩාත් මන්ගොනා වඩාත් වැඩි ජීවිකා නොප්පන සරම්මයගේ තමන්ට වඩිය ඉහළ නෙලයක් දරන පුද්ගලයන්ට ඉන්සහල්තේනන් ආචාර කිරීමේදී වෙන්සනරෝ වම්මතින් ඔරන් පරිනා ඔරන් සොනල් දකුණුක කුල හා දකුණු අත පසකලා අක්සුරල් හනන් කොෂි අතරත දෙයිලා ආචාර කිරීමක් කරන එක යේයිම්නිදා සිරිතක් වෙනවා කියන අදහසයි. 1 සහ 2 පාඩම් දෙකේ දෙවනි පාඩමේ මුන්න කොටස හාංගුකේසෝ අල්දල් හගේ සිංහිල් උමල් කුයි පන ටිප් මේ කියන්නේ කොරියාවේ ඉඳලා අල්දල් හගේ කියන්නේ අර පිටිමැස්මේ සිංපිල් උමල් එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ බඩු භාණ්ඩ ආදිය කුයි පනන් ටිප් කුයි පනන් කියන්නේ මිලදී ගැනීමේ ටිප්. අපි පළවෙනි ඡේද කොටසට යනවා. අපි මුලින්ම කියවලා බලමු මොකද්ද මේ කියන්නේ කියලා. තේහ්යොන් සමාතොයි සෝනන් චොන්චොන්. තේහ්යොන් කියන්නේ ප්‍රධාන නැත්තම් විශාල මාට්වල ඉඳලා චොන්චොන් කියන්නේ බොහෝ විට. ඉල් තෝහගි ඉල් ඊ තෝහගි ඊ එකට එකක් දෙකට එකක් තෝනන් කියන්නේ තවද. ජුමල් තක්කා කියන්නේ සතියන්ත විශේෂ කියන. වා කත්තන් හරින් සමාන කත්තන් කියන්නේ සමාන නැත්නම් වැනි හරින් කියනවා අපි වට්ටම් වට. හින්සර යොරෝ උත්සව පාත්තලා සික්‍රියූ පුම්පුතෝ ආහාර ද්‍රව්‍ය වල ඉඳලා සෙන්වාරියම් පුම් කාජි එදිනෙදා භාවිතා කරන බඩු දක්වා තායන්හන් කියන්නේ විවිධ වූ සම්පුමල් කියන්නේ භාණ්ඩ සාගේ පම්නේ හම්නිදා කියන්නේ ලාබෙඩ විකුණනවා. මාතේසෝ නානුව ජුනන් මාතේසෝ කියන්නේ මාට්ටකේ ඉඳලා නානුව ජුනන් කියන්නේ බෙදලා දෙන. නානුව ජුනන් කියන්නේ බෙදලා දෙනවා. තොන්දංජිරල් තොන්හේ කියන්නේ අත්පත්‍රිකා මාර්ගයෙන් නැත්තම් හරහා. තොන්හේ කියන්නේ හරහා. හරින් සම්පුමල් මිත් හරින් කමෙක්. හරින් සම්පුමල් කියන්නේ විශේෂ වට්ටම් තියෙන භාණ්ඩ සහ හරින් කමෙක් ලැබෙන ගාස්තුව. වට්ටම් විදිහට ලැබෙන ගාස්තුව. චුජොන් සම්පුම් හරින්දන් කියන්නේ නිර්දේශිත විශේෂ භාණ්ඩ වලට වැනි. හරින් කියන්නේ වට්ටම්. හෙන්සායේ තේහන් කියන්නේ උත්සව පිළිබඳව. චොම්බෝරල් කියන්නේ තොරතුරු. ඔදල්සු ඉසම්නිදා තොරතුරු. ඔදල්සු කියන්නේ ලබා ගන්න පුළුවන්. අපි ඊළඟට ඒකෙම දෙවන ඡේද කොටසට යනවා. අපි කියවලා බලමු. ඔන්ලයින් shopping මුරල් තොන් හෙසතෝ. ඔන්ලයින් ක්‍රමවේදය හරහාත් කියන අදහස තමයි ඒකේ තියෙන්නේ. තොන් හෙසතෝ කියන්නේ මාර්ගය හරහා කියන එක. ක්‍රමවේදයෙන්. සෙම්පිල් පුමල් සගේ කුමේ හල්සු ඉසම්නිදා එදිනෙදා පාවිච්චි කරන බඩු භාණ්ඩ ආදිය ලාබෙට මිලදී ගන්න පුළුවන් කියන අදහස තමයි ඒකේ තියෙන්නේ. කුමේ හල්සු ඉසම්නිදා කියන්නේ මිලදී ගන්න පුළුවන්. කුමේ හදාගේ විරුද්ධ වචනේ තමයි පන්මේ හදා. කියන්නේ විකුණනවා. ඊළඟ කොටස බලමු. ඔන්ලයින් shopping
මුරේස් සෝනන් චොංගි චොකොරෝ කියන්නේ නිතිපතා දිනපතා කියන එක. හරින් කියන්නේ වට්ටම් හෙන්සරල්. උත්සව හගොනා හරින් කූපනල් ජේකොන් හම්නිදා. ඒ කියන්නේ හරින් දෙනවා වගේම උත්සව පවත්වනවා වගේම හරින් කූපන් ඒ කියන්නේ වවුචර් ජේකොන් හම්නිදා. ජේකොන් හම්නිදා කියන්නේ බෙදා හරිනවා. කොන්ජේ හම්නිදා කියන්නේ ඒ ලබා දෙන්නේ නැහැ කියන එක. ජේකොන් හම්නිදා කියන ලබා දෙනවා. ඊට පස්සේ කියනවා ඊරල් හොල්යන් හයෝ. හොල්යන් හයෝ කියන්නේ මේ භාවිතයෙන්. තක්චොන් කියන්නේ විශේෂ සම්පූර්ණ කියන්නේ භාණ්ඩ. විශේෂ භාණ්ඩ සම්පූර්ණ සාගේ කියන්නේ ලාභෙට. කුමේ හගොනා ජුගා හරින් උමේ හගොනා කියන්නේ මිලදී ගන්නවා හෝ ජුගා කියන්නේ අමතර හරින් කියන්නේ වට්ටම් අමතර වට්ටමක් පදල්සෝ ඉසම් නිදා ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ යනවා අපි ඊළඟ ඡේද කොටසට. එක කියනවා තෝහන් තංගන් ගුවා කත්තන් ජුංගු කොරේ පැත්පෝමල් තොන් හිතෝ තෝ තැන්ගී පුමල් සගේ කූහල්ස ඉසම් නිදා. තෝහන් කියන්නේ තවද තංගන් ගුවා කත්තන් කියන්නේ කැරට් හා සමාන ජුංගු කොරේ එදිනෙදා ජීවිතයට මේ අවශ්‍ය වන ආහාර ද්‍රව්‍ය තියෙන කියන අවශ්‍ය වන බඩු භාණ්ඩ ආදිය කීයට අපි කියන ජුංගු කොරේ කියනවා. ඒ ප්ලැට්ෆෝම් එකක්. ප්ලැට්ෆෝම් එක හරහා තොන් හෙසෝතු කියන්නේ හරහත් සෙන්හිල් කුමල් එදිනෙදා පාවිච්චි කරන බඩු භාණ්ඩ ආදිය සගේ කූහල්ස ඉස්මිනදා ලාභෙට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා තරම් සරම්දරි තෝ ඊසං සායොන් හජියන තෙන්වාරියොම් පුම් බුන් මන්න නිරා කජොන් ජේපුම් කාගුවේ ඉරකාචි තායන් හන් මුල්ගොනල් සල්ස සිම්නිදා. එතම තේරුම තරම් සරම්දරි කියන්නේ වෙනත් පුද්ගලයෝ වෙනත් මිනිස්සු. තෝ කියන්නේ තවත්. තෝ ඊසං කියන්නේ තවත් එතනින් එහාට සායොන් හජියනන්. සායොන් හදා කියන භාවිතා කරන සායොන් හජියනන් කියන්නේ භාවිතා නොකරන තැන්වාරියම් පුම් ගුන් මන්. ඒ කියන්නේ එදිනෙදා භාවිතා කරන ජීවිතේ උපකරණ හැරුණකොට ඒව විතරක්ම නෙවෙයි බුන්මන් කියන්නේ බුන්මන් අනිරා කියන්නේ ඒව විතරක්ම නෙවෙයි. කජොන් ජේපුම් කියන්නේ ඉලෙක්ට්‍රෝනික ද්‍රව්‍ය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනික බඩු භාණ්ඩ ආදී. කාගුවේ කියන්නේ ලීබඩු. ඉරකාජි තායන්හන් මුල්ගොනල්. ඉරකාජි කියන්නේ දක්වාම. ඒ දක්වාම තායන්හන් කියන්නේ විවිධ වූ මුල්ගොනල් භාණ්ඩ සල්සල් සිම්නිදා මිලදී ගන්න පුළුවන්. සදා කියන මිලදී ගන්නවා එල්සල් සිම්නිදා කියන ව්‍යාකරණ කොටස එකතු කරලා එම ක්‍රියාව කරන්න පුළුවන් කියන අදහස ලැබිලා තියෙනවා. අපි ඊළඟ කොටසක් කියවලා බලමු. ඉරෝහන් ජුංගු කොරේ ප්‍රත්පෝමල් තොන් හායෝ චසිනි සායන් හෙත්තොන් මුල්ගොනල් පල්සු ඉසම්නිදා. මේ මොකද්ද කියන්නේ කියලා අපි බලමු. ඉරෝහන් කියන්නේ මෙවැනි කියන අදහසක් තියෙනවා. ජුංගු කොරේ කියන්නේ ප්ලැට්ෆෝම් එක. තොන් හායෝ හරහා මාර්ගයෙන්. චසින් කියන්නේ තමන්ගේ. චසින් සායොන් හෙත්තොන්. සායොන් හදා කියන භාවිතා කරනවා. හෙත්තා කියන කරා කියන. එතකොට සායොන් හෙත්තොන් භාවිතා කරපු මුල්ගොනල් පල්සිසම්නිදා. මුල්ගොනල් කියන්නේ භාණ්ඩ. පල්සිසම්නිදා කියන්නේ විකුණන්න පුළුවන්. අපි ඊළඟ කොටස කියලා බලමු. පැත්වමල් තොන්හන් ජුංගු කොරේනන් තෙබුබුන් කත්තන් චියෝකේ සනන් සරම්දල් සයියසෝ චික්කු කොරේ ඉරුවජිම්නිදා. මේ කියන්නේ මොකද්ද? ප්ලැට්ෆෝම් තොන්හන් කියන්නේ ප්ලැට්ෆෝම් එක හරහා. ප්ලැට්ෆෝම් වල තොන්හන් කියන්නේ ප්ලැට්ෆෝම් එක හරහා ජුංගු කොරේ. මේ ජුංගු කොරේ කියන්නේ සිස්ටම් එක. තෙබුබුන් කත්තන් චියෝකේසෝ. ඒ කියන්නේ තෙබුබුන් කියන්නේ බහුතරයක්. කත්තන් කියන්නේ වැනි. චියෝකේසෝ ඒ කියන්නේ තමා
මසල්ලසී කලාපේ ජියෝකෙසෝ සනන් සරම්දරි ජීවත්වන මිනිසුන් සයසු කියන්නේ අතර ජික්කො කොරෝ කියන ඍජුවම පාරිභෝගිකය සහ වෙළෙන්ද අතර වෙන ගණ දෙනුවට තමයි ජික්කො කොරේ කියන්නේ. ඉරුව ජිම්නිද ලංගෙනම අක්කොන්න එක සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. APS ටොපික් පොතේ 3 වෙනි පාඩමත් ඊට අදාළ මුන්න කොටසත් ඔයාලා ළඟට ගෙන්න ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඉක්මනින් 3 වෙනි පාඩමෙන් හමු වෙනකම් අදට හක්කොන්න එක අවසන් කරනවා. තාමේ තෝ මන්න අය කම්සාමිනිදා